දන්සල් ඇවිල්ලා සල්ලි දීලා කනේ උඹන්. මෙයා මේ channel එක දාන්නද මෙයා දන්නේ? ඔව් අපේ විකුණන. කොහෙද යන්නේ? ඔයා මේ දාන්න එපා. හෙලෝ ඉතින් අද වෙසක් ලංකා පුරාම තොරන් දන්සල් ගොඩක් තියෙනවා. ඉතින් මම තිෂාක් ඇවිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා තොරන් බලලා දන්සල් වල ඉන්න. තව කට්ටියක් කෙනවා. ඒ කට්ටිය අපි ගිහිල්ලා බලමු කවුද එන්නේ කියලා. තව බැරි භාගින් විතර තිෂාක් එහෙට යනවා. ඉතින් අපි යම් දැන් යාලා කරලා ඇස්තලා ඉන්න ඕනේ. තව විනාඩි 25කින් විතර තිෂාක් එනවා කිව්වා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට කවුද යන්නේ අපි බලමු කවුද යන්නේ කියලා. තිෂාක් කාට WhatsApp යනවා කියලා මෙහි ඊට පස්සේ එතන පොඩි වැඩක් තියෙනවා. ඒක ඉවර කරලා එහෙම යනවා දන්සල්වලදී. එහෙනම් යා තිෂාක් යාවට පස්සේ අපි මුලින්ම ගියේ ලවන්න අයියලා ගෙදර. මොකද ඒ ගෙදර කට්ටියයි ඒ ගමේ කට්ටියවත් ඒ කට්ටිය එකතු වෙලා සවුදන්සලා දීලා තිබ්බා. ඉතින් ගියාෂයි ලවන්න අයියලා කට්ටිය විතරම දීලා තිබ්බේ. ඉතින් අපි ඒකට මුලින්ම කරලා ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා මමයි තිෂාක්යයි ලවන්න අයියයි ගියාෂයි තව යාළුවෝ 3-4 දෙනෙක් එකතු වෙලා අපි හිම ගියා තොරන් බලලා දන්සල් වලද ඉන්න. ඉතින් ඒ ටික බලමු දැන්. මුලින්ම කියන්න ඕනේ මේකේ මේ ඔක්කොම වීඩියෝස් නෑ. මොකද මේ බලන්න ගියාට පස්සේ වීඩියෝ කරගෙන ඉන්න තරම් 100ක් තිබ්බේ නෑ. ඉතින් මතක් වෙනලා ආවට සරින් සරේ වීඩියෝ කරපු ඒවා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ක්ලිප්ස් ටික එකතු කරලා පොඩි වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් මේක තැන් වලින් තියෙන්නේ ගැළපීමක් නෑ. තැන් වලින් එකතු කරගත්ත වීඩියෝ ටික අපි බලමු. දන්සල් ඇවිල්ලා සල්ලි ගෙවලා කනේ උඹ. පොඩ්ඩලා කිව්ව දන්සල් ඇවිල්ලා සල්ලි දීලා කනේ උඹන්. සල්ලි මෙයා මේ channel එක දාන්නද මෙයා දන්නේ? ඔව් අපේ විකුණන. යස් මාව විකුණලා දීපේ. ආයෙම තිරුපති ආයෙත් අයි මොකක්ද අපේ හෙල්මට් දාන් යන්නේ අයියෝ. මොකක්ද ඔය කරන්නේ? අයියෝ හැම කරන්නේ. ඔබ හැසිරෙන්න එපා. යන්නේ? කොහෙද යන්නේ?
අපි කොහෙද යන්නේ? නිදහස් චතුරස්‍රයට. නිදහස් චතුරස්‍රය? ආ. කොයි රොට මොකද හිතේ? ඔවා මේ දාන්න එපා. අපිට හොඳ නැහැ. බලන්න සතුට අපි බත්කාලි වල අයිස්ක්‍රීම් කන්න. කිය අපි බත්කාලි වල අයිස්ක්‍රීම් කන්න. මොකෙන්ද? දෙරණ 24 පැය බත් දැන්සලින්. බෝතල් වගේ නැතේ මොකද්ද බං? නෑ ඒ අතර එස් මොනවද මල්ලි කරන්නේ? බයි. bye. බයි. අපි අර දවස් ගම්මේ මර දවස්. හම්බෙමු. ඒ bye කියන්න. බයි.